මට හිතෙන්නේ මේක මම බලාපොරොත්තු වෙන ජීවිතේ නෙමෙයි. මේ වාහනවල සද්ද, මිනිස්සුන්ගේ සද්ද, වටපිටාවේ තියෙන ഘോഷාවත් එක්ක මට හුස්ම ගන්න අමාරු හැඟීමක් දැනෙනවා. දේවල් පස්සේ තරඟට දුවන මිනිස්සු මැද මට මං ගැනත් තියෙන්නේ හරි ආගන්තුක හැඟීමක්. ඒත් මෙතනදී ඒ හැමදේම වෙනස්. සෑහෙන කාලෙක ඉඳලා මට ඕන වුණා මේ හැම දෙයකින්ම ඈත් වෙලා මාව හොයාගෙන යන්න. මං ආසෙ මොනවටද නැත්තේ මොනවටද කියලා තීරණය කරන්න මට ඕන. ඉතින් මං වෙනමම ලෝකයක් හොයාගෙන ආවා. මෙතනදී මට මේක වෙනමම ලෝකයක්. කිසිම පීඩනයක් නැති, කාගෙන්වත් කරදරයක් නැති. අඩුම ගානේ කාගේවත් සද්දයක්වත් නැති. මේ මොහොතේ මමයි මේ ලස්සන පරිසරයයි විතරයි. මේක කොච්චර දුෂ්කර ගමනක් වුණත් අවසානයේ මනසට පුදුම තරම් සනීපයි. ඇයිද දන්නවද? නරකම හයිකින් එකක් දවසට වුණත් අවසානයේ ඉතුරු වෙන්නේ හරිම සුන්දර මතක විතරයි. මට ඇත්තටම කියන්න අමාරුයි මේක මොන වගේද කියලා. ඒක මේ වටපිටාවේ සුන්දරත්වයට එහා ගියපු දෙයක්. ඒක සමහර වෙලාවට හැඟීමක්. කාගෙන්වත් බාධාවක් නැති. සද්දයක් ඇහුණත් නැතත් පුදුම තරම් සාමකාමී. මේ ගස් වලින් වතුර බින්දු වලින් උලඟ දිගේ එන සුවඳවල් ඇත්තටම හීනයක් ඇතුලේ ජීවත් වෙනවා වගේ. කාලය කියන දේ සාපේක්ෂයි තමයි. හැබැයි මෙතනදී මට ඒක දැනෙන්නේ හරිම හිමින්. හැමදාම දෝන සැප පහසු ජීවිතේ මෙතනදී නෑ කියලා පොඩ්ඩක්වත් හිතෙන්නේ නැති තරම්. මෙතනදී දැනෙන හැඟීම හිතට හරිම සුව පහසු. ජීවිතේ හරි පුංචි තමයි. ඒත් මට ඕන ඒ කාලේ වැඩිම මතක ගොඩක් මේ වගේ දේවල් වලින් පුරව ගන්න. මේ මතකවලට පුළුවන් මාව හැමදාටම සතුටින් තියන්න. මගේ ජීවිතය ගැන ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම මගේ ජීවිතේ කොළ පාටින් පුරවන්න.